අයිබෝවන් සියලුම දෙනාට ඔය ඉතින් කිව්වා වගේම හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද අපි මේ ඇවිල්ලා තියෙන්නේ ඉස්සරහට එන්න තියෙන ඉවෙන්ට් මොනවද කියලා බලන්න. දැන් අපි මේවට කිසිම ක්ලයිම් කරන් ඉමු. දැන් තමයි මම මේක ගත්තේ. ඉස්සරහට එන ඊළඟ දෙසැම්බර් වලට එන මොකද්ද බූය පාස් එක වගේම දැන් ඇනිමේෂන් එක උත්තාවන ඇනිමේෂන් වල කීයෙන් ඇදුනා වගේද ඇදුනාද තව ඉස්සරහට එන මොනවද කියලා බලන්න තමයි අපි අද මේක බලන්න යන්නේ. එන අපි යන් වීඩියෝ එකට. ඔය ඉතින් මම මේ වීඩියෝ කලින් කරන්න හිටියේ ඇත්තටම කිව්වොත් මේ ඇනිමේෂන් එකත් එන්න කලින් මම මේ ඇනිමේෂන් එක ගත්තා. ඒ ඇනිමේෂන් වල ස්පීඩ් දෙකෙන්ම ආවා. ඔය ඉතින් අපි එන අපේ පළවෙනි ඕක තමයි දැන් කියලා දෙන්නේ. අපි යමු අපේ පළවෙනි සෙග්මන්ට් එකට. ඒ කියන්නේ පළවෙනි එකට පදයකට කියන්නේ එහෙම. ඒ කියන්නේ ඉස්සරහට ළඟදී වෙන්න තියෙන පළවෙනි මේ ඉවෙන්ට් එකට අපි යන් එහෙනම්. ඔව් මචං ඉතින් අපි යන්නේ ඔයගොල්ලෝ හැම ගොඩක් අය දන්න එකක් ගැන මේක මං අහපුවා දැන් මෙන්න මේ ස්කයි බෝඩ් එක ගන්න. මේ ස්කයි බෝඩ් එක මේ ගන්න තමයි මේක දැන් මේ බලමු ස්කයි බෝඩ් එක මට එයිද කියලා. ආවත් නැත්නම් මට වැඩක් නැහැ. මොකද මට ඇනිමේෂන් එක හම්බුණා ස්පින් දෙකෙන් මචං. ඒක තමයි ඉතින් සුපිරිම වාසිය. ස්කයි බෝඩ් නා ඉතින් පැලෙන්න දිනවනේ. හින්දා අවුලක් නැහැ. මට ඊළඟ ඉවෙන්ට් එකකට දාන්න ඕනේ මේ ඊළඟට කුපිරි ස්කයි රේව් එකක් එනවා. ඒක ගන්න ඕනේ. ටයිම් 1500ක් ගෙඩි කරන් තියා ගන්න ඕනේ. මට දැන් ටොප් කරන්න නැහැ. ස්කූල් ඉන්නේ මාඩුනේ. ක්ලාස් වලින් විතරයි. ඉතින් දැන්ට ඩයමන්ඩ් කන්නේ તો දැන් මල්ලි යන්න තියෙන මාස ගන්නට හරියන්න. අවුරුද්දකට හරියන්න. ඔන්න ආව නැත බලපන්. ඔන්න බලපන් ආයේ කෙලින්ම තියෙනවා. ගැම්මක් තමයි. ඉතින් අපි දැන් ඉස්සලාම යන්නේ. හරිද? ඉස්සලාම අපි යන්නේ අපි ඉතින් කලින් කරනවා මේ ගුල්ඩ් එකට කොන එකතු වෙන්න. මේක මගේ යාළුවෙක් තමයි හදන්නේ. ලෙවල් 2 ගුල්ඩ් එක නම බ්ලැක් ගෑන්ග් එක. මේක හදන්නේ බ්ලැක් ඩෙවිල් යාළුවෙක්. කලින් සස්මාල් කියලා තිබ්බ account සුපිරි account එක. උඩට නම් account ගොඩක් තියෙනවා වෙනම කතාවක්. මේ මෙන්න මේක අනිවාර්යෙන් මේක කන්න ඉඳපන් උඹලට මේක. කොහෙද මේකේ උඹලට මේක නම ගහලා කන්න බෑනේ. මොකක්ද ඒකට කියන්නේ මේක ඔය දින ඕ ඇඩ් වෙන තියෙන මේක තමයි 3.855 2.2 ඔන්න ගහලා උළු වෙන්න පුළුවන්. අපි එහෙනම් යන් ඉතින් පළවෙනි එකට. ඕම පළවෙනියටම ගෙන ඔයගොල්ලෝ හැමෝම දන්න එකක්. ඒ තමයි මේක දෙසැම්බර් මාසේ එන බූය පාස් එක. ඒක ඉතින් හැමෝම දන්නවනේ. ඒකට ඔය තියෙන එක ඒකට ඇඩ් වෙනවා කුපිරි බන්ඩල් දෙක. මේ බන්ඩල් දෙක නම් සුපිරි. අනිවාර්යයෙන් මේක නම් ඩයමන්ඩ් එක ක්‍රිටිකල් තියාගන්න. ආයි මේ ගන් ස්කින් එකක්. ආයි කුපිරි ගන් ස්කින් එකක්. ආයි මේ ස්කයි ඩ්‍රයිව් එකක් හම් වෙනවා. බෑක් පැක් එකක් ඉමෝට් එකක්. මේක නම් ඉතින් කියන්නම දෙයක් නැහැ. ආයි සුපිරි. ආයි මේකේ බෑක් පැක් එකක් තියෙනවා. ඌ එහෙම තියෙනවා. ලූට් බොක්ස් එකක් තියෙනවා. සුපිරි. ඇපල් ගිරියක් තියෙනවා. අපි මේක ගැන නම් කතා කරලා වැඩක් නැහැ. සුපිරි. අපි එහෙනම් අපේ දෙවෙනි එකට ඉස්සරහට එන්න තියෙන දෙවෙනි එක. මම දෙවෙනියට කියන්න ආවේ අපේ වින්ටර්ලෑන්ඩ් ඉවෙන්ට් එකේ නේ මේ ෂොප් එක. මේ ෂොප් එකේ මේ වගේ සුපිරිම බන්ඩල් එක සෙට් වෙනවා අපිට. මේ වගේ අපිට පංගන ඒවා උඩ කම්මන මෙන්න මේක සබූකොන් මේ ට්‍රාන්ස්පෝර්ට් වෙන එක එහෙම අප අපිට හම්බ වෙනවා. මේ වගේ බෝම්බ මේක බෑක්පැක් අනික අපි එක්ස්චේන්ජ් මේ වගේ අලුත්ෙන් බලන මේකකුත් හම්බ වෙනවා. මේ බන්ඩල් වල ලස්සනයි. අපි බලමු මේක ස්විච් කරලා. මේක ස්විච් කළාම අපිට සොම්බි මේ අපේ සර්වර් එකට කොහොමද දන්නේ මේ වෙන සර්වර් එක මේ සොම්බි මේකක් තියෙනවා අපිට මේ වගේ ඒවා ගොඩක් එනවා. අපි නෑ ඊළඟට ඔබ ඊළඟට එනේවා දැන් පස්සේ කියන අනේක අපිට ගන්න ඕනේ ඊළඟ තමයි ඉවෝ බන්ඩල් එක. ඉවෝ බන්ඩල් එක කොහොමද අපිට ගන්න බෑ. ඒක බන්ඩල් ස්ක්‍රීන් එකත් ඒකත් එක්කනවා. ඒනොට ස්ක්‍රීන් එක වෙනම අපිට මේ අර වීල් එකක එනවා. මේ දැසේ ඇනිමේෂන් එක ආවේ එන්නේ වගේ වීල් එකක එනවා. තව ගොඩක් ඉමෝට් ගොඩක් එනවා. සුපිරි ඉමෝට් වගේ. ඒ ටික මම දැන් දාන්නේ මොකද වීඩියෝ එක පට්ටරම දිග්ගැස්සෙන හින්දා. ඒ ටික මගේ විශ් ලිස්ට් එකේ ඇති. ඕන කියලා බලන්න. මගේ විශ් ලිස්ට් එකේ මගේ අයිඩියා දැන් මතක නෑ. මගේ නම මම කියන්න ASB 23 කියලා ගහපු ගමන් මාව එනවා. මම විතරයි ඒකේ ඉන්නේ. මේ අර ගතු පාට බෝලයක් වෙන එකගේ මුණ තියෙන්නේ. අර ඌ තමයි දාන් තියෙන්නේ. එහෙනම් ඉතින් වීඩියෝ මෙතන ඉවර කරමු. එන හැමෝටම ගුඩ් බයි. ඉවරයි ඉවරනේ තව තියෙනවා. ඉවර කරන කලින් ඌ යන්න කලින් කියනවා මම අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම අනිවාර්යෙන්
මගේ යාළුවෝ ඉන්නවා ඔක්ස් මලියා. ඒක මේ දවස් ටික ලයිව් කරන හිතන් ඉන්නේ. ඒක සබ් 50 ගෙවුවා. ඒ වගේම සබ් 50 ගහන්න සපෝට් කරනවා උදව් කරන්න. එයාවත් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔක්ස් මලියා උගේ account එකත් මරු ඒක මරු පොර ඌ අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒකම ඉතින් අපි වීඩියෝ ඉවර කරනවා. එහෙනම් හැමෝටම good bye.